පුතේ පොඩ්ඩක් එන්නකෝ. ඇයි තාත්තේ? ඔක්කොම ඉතින් ඔය උඹ දාගෙන මගුල කල්ලා පැත්තකින් දීපන්කෝ. උඹ කොහෙ බලන් ඉන්නද මට පේනවද? හරි තාත්තේ දැන් කියන එකක් කියන්න. පුතේ අම්මාකෝ? කඩේ පැත්තේ ගිහින් ගියා. එහෙලා ඉතින් බලන්න දෙයක් නැහැ. උඹලගේ අම්මා උඹ තාම මොකියක් ගිය හරි කෝප්පයක් හොදලා නැති ගිහිල්ලා. ආපල්. මුන්ට කිසිම කෙලෙයක් ගුණක් නැහැ. චූටි කාලේ ඉඳන් අම්මා අපිට කාලේ ඉඳන් මම ඔක්කොම කරලා මුන්ගේ රෙදි පව හොදලා දිනවා. දැන් යන මෙතන ඔළුවටත් හොදන්න. මුන් ඔක්කොම රට ගිහින් ආවට පස්සේ මගේ ළමයා අමතකුණා මේ උන්ට. ජීවිතේට දැකලා වත් නැති. උන්ට රට චොක්ලට් බෙදලා දීලා මේකට අමතකුණා මගේ ළමයා. බලාගමුකෝ. මොකද යෝදියා මේ යක්ෂියක් හොව කෑ ගහන්නේ? මට ගහපු එකක් නෑ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ යෝදියා? වෙලා තියෙන්නේ උඹලගේ පුංචි අම්මගේ දුව ඇවිල්ලා රටේ ඉඳන්. ඉතින් ඒකට තමයි යකා වෙලා තියෙන්නේ. මට පාරක බහලා යන්න බෑ. ලැජ්ජායි. අර කඩේ ගාව කතා වෙන හැම ළමයෙක්ම චොක්ලට් බෙදලා දීලා කියලා. ඕකට මතක් වුණේ නිකමට මගේ ළමයා. හරි ඕයි. දැන් කෑ ගහුවා කියලා එකේ ඇති වැඩක් තියෙනවද? තාත්තට මට කියන්න බැරුණානේ. අර අපේ අක්කා රට ටොපි බෑග් යම්ම ගෙනත් දුන්නා. එව්වා තාත්තලා සීනියදේ කියලා කන්න තින්දා මම ඒක ඉස්කෝලේට අරන් ගිහින් යාළුවොත් එක්ක කෑවා. එව්වා පුදුම රසක් තියෙන්නේ. හරිනේ. දැන් හොඳයි නේද? මත් මොඩ ගෑණියෙක් කඩේ